ආයිබෝවන් අද අපේ මේ ගැඹුරු විමසුමේ අවධානය යොමු වෙන්නේ විඳීම් එහෙම නැත්නම් වේදනා ගැන බුදුරජාණන් වහන්සේ කරපු විග්‍රහයකට. බොහොම වැදගත් මාතෘකාවක්. ඔව්. අපි මේකට පාදක කරගන්නේ බහුවේදනීය සූත්‍රයේ එන කරුණු කාරණා ටික. ඒ කියන්නේ අර පංචකංග වඩුදෙටුව සම්බන්ධ වෙන කතාව නේද? හරියටම කතාව පටන් ගන්නේ සවැත් නුවර ජේදවනාරාමේදී මේ පංචකංග වඩුදෙටුවා සහ ආයුෂ්මත් උදායි තෙරුන් අතරේ පොඩි කතා බහක් ඇති වෙනවා. වේදනා ගණන ගැන නේද? ඔව් ඒක තමයි මූල්ම ප්‍රශ්නය. වේදනා ඇත්තදම කීයේද බුදුහාමුදුරුවෝ දේශනා කළේ කියලා. ඉතින් අපි බලමු මේ මූලාශ්‍රය අසුරෙන් විඳීම් ගැන බුද්ධ දේශනාවේ විවිධ පැතිකඩ සහ ඒකේ තියෙන ගැඹුර ටිකක් තේරුම් ගන්න. හොඳයි. අපි පටන් ගමු එහෙනම්. හරි. මුලින්ම වෙන්නේ පංචකංග වඩුදෙටුවා අහනව උදායි තෙරුන්ගෙන් ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ වේදනා කීයක් නම් වදාළසේක්ද කියලා. බොහොම කෙලින්ම අහලා තියෙන්නේ. ඔව්. උදායි තෙරුන්ගේ උත්තරේ තමයි ගෘහපතිය භාග්‍යවතුන් වහන්සේ වේදනා තුනක් වදාලා. සැප වේදනාව, දුක් වේදනාව සහ අදුක්කම සුඛ වේදනාව. අදුක්කම සුඛ කියන්නේ අර දුකත් නෙමෙයි සැපත් නෙමෙයි කියන එක. ඒක තමයි. ඒත් පංචකංග එතනදී ඒක බාරගන්නේ නැහැ. එයා එකඟ වෙන්නේ නේද? නෑ. එයා කියනවා නෑ ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ වදාලේ වේදනා තුනක් නෙවෙයි දෙකයි. සැප වේදනාවයි දුක් වේදනාවයි. එතකොට අර තුන්වෙනි එක අදුක්කම සුඛයක? අන්න ඒක ගැන තමයි යා කියන්නේ. අර අදුක්කම සුඛ වේදනාවත් භාග්‍යවතුන් වහන්සේ වදාලේ ශාන්ත වූ ප්‍රණීත වූ සැපයක් හිටියතයි කියලා. ඒ කියන්නේ යා ඒකත් සැප ගණයටම දාලා. ඔව්. ඉතින් මේ කාරණාව ගැන උදායි තෙරුණුයි පංචකංගයි තුන් වතාවක්ම කතා කරනවා. තුන් පාරක්ම. ඔව්. ඒත් දෙන්නට එකඟ වෙන්න බෑ. උදායි තෙරුන් කියනවා 3යි, පංචකංග කියනවා 2යි. අනිත් එකත් සැපයක්. මේකෙන් ඇතරම පේනව නේද දහම් කරුණුණත් Taman තේරුම් ගන්න විදිහ බලන කෝණය අනුව කොහොම වෙනස් වෙනද පුඩන්ද කියලා. ඇත්තටම එකම දෙයක් වුණත් අර්ථකථනය වෙනස්. ඔව් එකඟතාවයකට එන්න බැරි වෙනකොට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේ නිසා තමයි සමහර වෙලාවට බුදුරජාණන් වහන්සේ වගේ කෙනෙක්ගෙන් පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ. නැත්තම් වරදවා වටහා ගැනීම එන්න පුළුවන්. හරි. එතකොට මේ කතාබහ මේ එකඟ වෙන්න බැරි වුණ එක කවුරු හරි බුදුරජාණන් වහන්සේක දැන්වෝද? ඔව් මේ කතාබහ අහගෙන ඉඳලා තියෙනවා ආනන්ද හාමුදුරුවෝ. ආනන්ද තෙරුන්. උන්වහන්සේ මේ සංවාදය ගැන ඒ කියන්නේ උදායි තෙරුණුයි පංචකංගායි අතරේ වෙච්ච කතාබහ සහ එකඟ වෙන්න බැරි වුණ එක ගැන ගිහින් බුදුරජාණන් වහන්සේට සලකනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ මොකද කිව්වේ මේකට? උදායි තෙරුන්ද හරි පංචකංගද හරි එහෙම නැත්නම් වෙන දෙයක්ද? මෙතනදී තමයි බුදුරජාණන් වහන්සේගේ ප්‍රඥාව අපිට පේන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ එක්කෙනෙක් සම්පූර්ණ හරි අනිත් කෙනා වැරදි කියලා. ඔව් උන්වහන්සේ වදාලේ උදායි තෙරුන් කියන කාරණයත් ඒ වගේම පංචකංග වඩුදෙටුවා කියන කාරණයත් ඒ අය කරුණු විග්‍රහ කරන ආකාරය අනුව ඒ කියන්නේ ධර්ම කරුණු ප්‍රකාශ කරන පරයය අනුව නිවැරදි වෙන්න පුළුවන් කියලා. ඒ කියන්නේ දෙන්නගෙම පැත්තෙන් යම් සත්‍යක් තියෙන පුළුවන්. හරියටම. උන්වහන්සේක තවදුරටත් පැහැදිලි කරනවා උන්වහන්සේම තමන් වහන්සේ විසින්ම විවිධ අවස්ථාවල විවිධ පුද්ගලයන්ට විවිධ කාරණා පැහැදිලි කරද්දී වේදනා ගණන විවිධ විදිහට දේශනා කරලා තියෙනවා කියලා. ඒ කොහොමද? උන්වහන්සේ දේශනා කරලා තියෙනවා වේදනා දෙකක් ගැන, සමහර තැන්වල 3ක් ගැන, තවත් තැන්වල 5ක් 6ක් විදිහට. 5ක් 6ක්. ඔව්. එතනින් නතර වෙන්නෙත් නෑ. සමහර විග්‍රහවල වේදනා 18ක් ගැන කියවෙනවා, තවත් තැන්වල 36ක්. 18ක් 36ක්. ඒ මොනවද? ඒ විග්‍රහවලට අනුව සමහර වෙලාවට අර ඉන්ද්‍රියන් 6, අරමුණු 6, විඥාන 6 මුල් කරගෙන එන බිඳීම් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අතීත, වර්තමාන, අනාගත වශයෙන් බෙදලා එහෙම විවිධ විග්‍රහයන් තියෙනවා. හරිම පුළුල් පරාසයක්. ඔව්. අන්තිමට උන්වහන්සේ දේශනා කරලා තියෙනවා වේදනාව 108ක් ගැනත්. 108ක්? ඔව්. 108ක් විදිහටත් වේදනාව වර්ග කරලා දේශනා කරපු අවස්ථා තියෙනවා. ඉතින් මේකෙන් පේන්නේ වේදනාව කියන එක අච්චුවකට දාලා මෙච්චරයි කියලා සරලව කියන්න බැරි දෙයක්. ඒක සන්දර්භය අනුව විග්‍රහ කරන අරමුණ අනුව වෙනස් වෙන්න පුළුවන් විවිධ ස්තර විවිධ පැතිකඩ තියෙන ගැඹුරු සංකල්පයක්. ඒ කියන්නේ උදායි තේරුම් 3යි කිව් එකයි පංචකංග 2යි කිව් එකයි දෙකම බුදුදහමට අනුව යම් යම් අවස්ථාවල හරි වෙන්න පුරුවා. ඒ පරියායට අනුව. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තවත් ඊටාම වැදගත් දෙයක් මෙතනදී අවධාරණය කරනවා. ඒ මොකද්ද? ඒ තමයි අපි ධර්මය ගැන සාකච්ඡා කරද්දී අදහස් හුවමාරු කරගන්නිද්දී අනුන්ගේ නිවැරදි අදහස් වලට ගරු කිරීමේ වැදගත්කම. ඒක නම් ඇත්ත. උන්වහන්සේ කියනවා එහෙම නැති වුණොත් මම කියන එකමයි හරි අනිත්‍ය වැරදි කියලා හිතුවොත්
අනදබර කෝලාහල විවාද ඇති වෙලා කතාවෙන්ම ඒ කියන්නේ වාග් ප්‍රහාරය වලින්ම එකිනෙකාට රිදව ගන්න තැනට එනවා කියලා. ඕ අද කාලේත් අපි ඔක දකිනවා. හරිම වටිනා. නමුත් ඒ වෙනුවට සමගියෙන් එකමුතුව උන්වහන්සේ උපමාවක් පාවිච්චි කරනවා කිරි සහ දිය වගේ එකට ඉඳලා ප්‍රිය ඇසින් මෛත්‍රී සහගතව බලමින් කාරණා සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒක කොයිතරම් වටිනවද කියලා උන්වහන්සේ පෙන්වා දෙනවා. හරිම වටිනා උපදේශයක්. එතකොට මේ විවිධ වේදනා ගණන් ගැන කියද්දී විශේෂයෙන්ම අර පංචකංගගේ තර්කයේ තිබුණනේ අදුක්කම සුඛ කියන්නේත් සැපයක් කියලා. ඒ කියන්නේ සැපය කියන එකෙත් විවිධ මට්ටම් තියෙනවද? අන්න ඒක තමයි ඊළඟට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරන්නේ. විශේෂයෙන්ම සැපය සුඛය කියන එක විවිධ ආකාරයි. ඒක එකම මට්ටමක තියෙන දෙයක් නෙවෙයි. අපි එදිනෙදා කතා කරන සැපය. ඔව් ඒකට බුදුරජාණන් වහන්සේ කියනවා කාම සුඛය කියලා. කාම සුඛය. ඒ කියන්නේ පංචකාම ගුණයන් නිසා ඇතිවෙන සැපය ඇස, කන, නාසය, දිව, කය කියන ඉන්ද්‍රියන් පිනවන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන අරමුණු නිසා ඇතිවෙන අපිට සාමාන්‍යයෙන් හුරුපුරුදු ඉන්ද්‍රියන් පිනවන සැපය. ගොඩක් අය හොයාගෙන යන්නේ ඒ සැපය තමයි. ඇත්ත නම බුදුරජාණන් වහන්සේ බොහොම පැහැදිලිව අවධාරණය කරනවා මේ කාම සුඛය තමයි එකම සැපය එහෙම නැත්නම් තියෙන උසස්ම සැපය කියලා කවුරු හරි හිතනවනම් ඒක වැරදි අවබෝධයක් කියලා. ඒ කියන්නේ ඊට වඩා උසස් ශාන්ත ප්‍රණීත සැපයන් තියෙනවා. අනිවාර්යෙන්ම උන්වහන්සේ පෙන්වා දෙනවා කාමසුඛයට වඩා ශාන්ත උත් ප්‍රණීත උත් සැපයන් පවතින බව. එතකොට මොනවද මේ උසස් සැපයන්? ඒවා මේ කාම සැපයන් වෙනස් වෙන්නේ කොහොමද? ප්‍රධාන වෙනස තමයි මේ සැපයන් කාම සැප වගේ බාහිර අරමුණු බාහිර දේවල් මත රඳා පවතින්නේ නැහැ. මේවා ඇති වෙන්නේ මනස දියුණු කිරීමෙන් සමාධිය වඩලා ලබන අභ්‍යන්තර සුයන්. ඒ කියන්නේ භාවනාවෙන් වගේ ලබන දේවල්. ඔව් ප්‍රධාන වශයෙන්ම ධාන තුලින් ලබන සුයන්. උන්වහන්සේ පිළිවෙලින් මේවා දක්වනවා. මුලින් මෙන්නේ රූපාවචර ධාන 4. පළවෙනි ධානය. ප්‍රථම ධාන සුඛය. මේක ලැබෙන්නේ කාමයන්ගෙන් සහ අකුසල ධර්මයන්ගෙන් වෙන් වෙලා සිතේ ඇතිවෙන මූලික කල්පනා විතර්ක සහ ඒ කල්පනා පවත්වා ගැනීම ਵਿਚාර සහිතව ඒ වෙන්වීම නිසාම විවේකයෙන් උපදින ප්‍රීතිය සහ සැපය එක්ක. ඒ කියන්නේ හිත ටිකක් සංසුන් වෙලා. ඊළඟට එනවා ද්විතීය ධාන සුඛය. මෙතනදී අර කලින් තිබ්බ විතර්ක ਵਿਚාරත් සංසිඳලා යනවා. හිතේ පැහැදීමක් එකඟ බවක් සමාධිය ඇති වෙනවා. ඒ සමාධියම උපදින ප්‍රීතිය සහ සැපය තමයි ද්විතීය ධාන සුඛය කියන්නේ. ඒක ඊට වඩා සියුම් ඇති නේද? ඊට වඩා ශාන්තයි, ප්‍රණීතයි ඊළඟට තියෙනවා තෘතීය ධාන සුඛය. මෙතනදී අර කලින් තිබ්බ ප්‍රීතියනුත් මිදෙනවා. හිත තව සංසුන් වෙනවා. උපේක්ෂාව සහ සිහිනුවණින් යුක්තව කයනුත් යම් සැපයක් විඳිනවා. මේක තමයි බුදුරජාණන් වහන්සේ පවා ආර්යයන් වහන්සේලා උපේක්ෂාවෙන් සහ සිහියෙන් යුතුව සැපසේ වෙසෙති කියලා වර්ණනා කරපු තත්ත්වයක්. හරිම ගැඹුරුයි වගේ. හතරවෙනි එක චතුර්ථ ධාන සුඛය. මෙතනදී අර කලින් තිබ්බ සැපත් ඒ වගේම දුකත් සම්පූර්ණයෙන්ම ඉක්මවා යනවා. කලින් තිබ්බ සෝමනස්ස දෝමනස්ස නැති වෙලා උපේක්ෂාව සහ සිහිය කියන දෙකේ පාරිශුද්ධිය නිසා ඇතිවෙන අදුක්කම සුඛ ස්වභාවයක් තමයි මේකේ තියෙන්නේ. අර පංචකංග කිව්වා අදුක්කම සුඛයකට වඩා මේක ගොඩක් වෙනස් ගැඹුරු තත්වයක්. එතකොට අර මුලින්ම කතා කරපු අදුක්කම සුඛ එකයි මේ චතුර්ථ ධානයේ තියෙන අදුක්කම සුඛ එකයි දෙකක්. මට්ටම් දෙකක්. චතුර්ථ ධානයේදී ඒක සැප දුක් දෙකම ඉක්මවපු උපේක්ෂා සතිපාරිශුද්ධියෙන් ලබන ඊටම ශාන්ත තත්වයක්. ඒ රූපාවචර ධාන 4. ඊටත් එහා ගිය සැප තියෙනවද? තියෙනවා. උන්වහන්සේ ඊටත් වඩා ශාන්ත ප්‍රණීත සැපයන් විදිහට අරූපාවචර ධාන 4ක් ගැනත් සඳහන් කරනවා. අරූපාවචර රූපය ඉක්මවපු දේවල්. එවනම් වශයෙන් කිව්වොත් ආකාසානං ඡායතනය, අනන්ත වූ අවකාශය පිළිබඳ අරමුණ, විඥානං ඡායතනය, අනන්ත වූ විඥානය පිළිබඳ අරමුණ, ආකින්චඤ්ඤායතනය කිසිවක් නැති බව පිළිබඳ අරමුණ සහ නේව සංඥානා සංඥායතනය සංඥාව ඇති කියන්නත් බෑ නැති කියන්නත් බෑ වගේ ඊටාම සියුම් මානසික තත්වයක්. මේ එක එකක් ඊට කලින් එකට වඩා ශාන්තයි ප්‍රණීතයි කියලා තමයි දැක්වෙන්නේ. හරිම පුදුම විදිහට මානසික සුවය ගැඹුරට යන හැටි.
එතකොට මේ හැම එකකටම වඩා එහා ගිය තවත් දෙයක් ගැන බුදුරජාණන් වහන්සේ කිව්වද? ඔව්. උන්වහන්සේ මේ සියල්ලටම වඩා මේ හැම සැපයකටම වඩා උසස් ශාන්ත ප්‍රනීත තත්වයක් විදිහට සංඥා වේදිත නිරෝධය දක්වනවා. සංඥා වේදිත නිරෝධය ඒ කියන්නේ සරලවම කිව්වොත් සංඥා හඳුනා ගැනීම සහ වේදනා විඳීම් සියල්ලම සම්පූර්ණයෙන්ම නිරුද්ධ වීම නැති වී යාම. එතකොට විඳීමක් නැති තැනක් කොහොමද සැපයක් වෙන්නේ? ඒක ටිකක් පරස්පරයි වගේ නේද? අන්න ඒ ප්‍රශ්නයම ඒ කාලෙත් අන්‍යාගමික පිරිස් අහන්න ඉඩ තිබ්බ බව බුදුරජාණන් වහන්සේම පෙන්වා දෙනවා. ඒ කියන්නේ සංඥාවත් වේදනාවත් නැති තැනක සුවයක් තියනවා කියන්නේ කොහොමද කියලා කෙනෙක් ප්‍රශ්න කරන්න පුළුවන්. ඔව් ඒක සාධාරණ ප්‍රශ්නයක් වගේ. බුදුරජාණන් වහන්සේ ඒකට දෙන පිළිතුර තමයි බොහොම වැදගත්. උන්වහන්සේ පැහැදිලි කරනවා තමන් වහන්සේ සැප වේදනාවට අයත් දේවල් ඒ කියන්නේ ලෞකික හෝ ධානවල තියෙන ප්‍රීති සුඛ වගේ දේවල් විතරක් නෙවෙයි සැපේ හැටිද පනවන්නේ කියලා. එතකොට උන්වහන්සේ කියනවා යම් කිසි තැනක යම් කිසි තත්වයක යම් ආකාරයක ගැඹුරු සැනසීමක් නිවීමක් ශාන්ත බවක් ඇතනම් තමන් වහන්සේ ඒ තත්වයට අදාළව ඒකත් උතුම් සැපයක් විදිහට පනවනවා කියලා. ඒ කියන්නේ සැපය කියන වචනේ අර්ථය විඳීමක් කියන එකට විතරක් සීමා කරලා නැහැ. හරියටම ඒ අනුව සංඥා වේදිත නිරෝධය කියන්නේ හැම විඳීමක්ම හැම හඳුනා ගැනීමක්ම නැති වෙලා ගියත් ඒක පරම ශාන්ත උත්තරීතර සැනසීමක් නිවීමක් නිසා ඒකත් මේ කියන සැප පරයයන් අතරින් උතුම්ම සැපයක් විදිහට බුදුරජාණන් වහන්සේ පනවනවා. හරිම පැහැදිලි. එහෙම බලනකොට වේදනාව කියන එක කොයිතරම්නම් ගැඹුරු විවිධ පැති තියෙන දෙයක්ද කියලා හිතා ගන්නත් බෑ. ඇත්තෙන්ම එසේනම් අද අපි මේ කරපු විමසුමෙන් බොහොම පැහැදිලි වෙනවා වේදනාව කියන එක සරලව වර්ග කරන්න බැරි විවිධ මට්ටම් විවිධ විග්‍රහයන් ඔස්සේ තේරුම් ගන්න ඕන සංකල්පයක් බව. ඒ වගේම අර සාමාන්‍ය ලෝකයේ අපි හඹාගෙන යන කාමසුඛයට වඩා අතිශයින්ම ගැඹුරු ප්‍රණීත ශාන්ත මානසික සුවයන් සහ සැනසීම ලබා ගන්න පුළුවන් මාර්ගයක් බුදුදහම තුල තියෙනවා කියන එකත් පැහැදිලි වෙනවා. ඔව් කාමයන්ගෙන් එහාට ගිය සොයක් ගැන පැහැදිලි මඟ පෙන්වීමක්. අවසාන වශයෙන් මම හිතන්නේ අපිට මදකට හිතන්න දෙයක් ඉතුරු වෙනවා. ඒ මොකද්ද? අපි මෙහොම දැනගත්තනේ විඳීම් වල විශේෂයෙන්ම සැපය. මේ වගේ විවිධ මට්ටම් විවිධ ස්වභාවයන් තියෙනවා කියලා. කාම සුඛේදං සංඥා වේදිත නිරෝධය දක්වාම. ඉතින් මේ දැනුවත් භාවය, මේ අවබෝධය අපි එදිනදා ජීවිතය අත්දැකීම් දිහා බලන විදිහට එහෙම නැත්නම් අපි ජීවිතේ හොයාගෙන යන දේවල් අපි සකස් කරගන්න අරමුණු වලට කොයි වගේ බලපෑමක් ඇති කරන්න පුළුවන්ද? ඒක ගැන ටිකක් හිතන්න වටිනව නේද? ඇත්තමන්ම ඒක බොහොම වටිනා ප්‍රශ්නයක්. ඒ ගැන සිතන්නට ඉඩ තියලා අදට අපි මේ සාකච්ඡාව මෙතනින් නවතමු. එසේමයි. ත්‍රිවන් සරණයි. ත්‍රිවන් සරණයි.